සාමාන්‍ය සෙරෙප්පු කුඩ පාලං ඒ දඬු හැරමිටි ඒ ඔක්කොම මම්මාවත් සක්මන් ඒ ඔක්කොම අයිති යාන වාහන පූජාවලට. එකෙන් ගොඩාක් සංසාරේ සැප ලැබෙනවා. ඊළඟට තමයි දැන් අපි ගත්තොත් එහෙම පාවහම් පූජාව එක රහතන් වහන්සේ නමක් කියනවා කලින් ජීවිතේ මම කරගත්ත පින මේකයි කියනවා. ඒ තමයි ඒ ස්වාමීන් වහන්සේ කලින් ජීවිතේ ඉඳලා තියෙනවා මේ එක උපාසකයෙක් වෙලා යාගේ පුතා පසේ බුදු වෙලා. ඊට පස්සේ තමන්ගේ පුතා හොයාගෙන යනකොට ඒ පසේ බුදුරජාණන් වහන්සේ පාරේ අවුවේ වඩිනවා. වරිනෝට ඉක්මනට අර උපාසක මහත්තයා තමන්ගේ පාවාන් දෙක ගලවලා අර ස්වාමීන් වහන්සේ ඉස්සරහා තියලා පූජා කළා. පූජා කරනකොටම හිතුවා එම්බා පාවාන් සංගල නුඹද මාව දුකෙන් නිදහස් කරත්වා. එම්බා පාවාන් සංගල නුඹ මාව නිවනට රැගෙන යත්වා. ඒ රහතන් වහන්සේ කියනවා පුදුමයි කියනවා. ඒ පින්බලයට මං සුගතියේ ඉපදුණා. දැන් මේ ජීවිතේ මං නිවන් දැක්කේ ඒ පිනට කියනවා. පුදුම සාගත පිටක්. කකුල් පැලෙනේවා, පයේ තියෙන වේදනා, දන හිස්වල වේදනා, ඇවිද ගන්න බැරි ප්‍රශ්න, ඒ කර්ම යට යනවා කියනවා පාවහම් පූජාවෙන්. ඊට පස්සේ තියෙනවා ඡත්‍ර පූජාව කුඩ. දැන් බලන්න අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම කරපු